ලෙසන්වලදී අපි කතා කරා be ක්‍රියාපදයකට පස්සේ කොහොමද noun එකක් පාවිච්චි කරන්නේ කියලා. අපි අද ලෙසන් එකේදී කතා කරනවා be ක්‍රියාපදයකට පස්සේ adjective එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. Today our lesson is adjectives after be. be ක්‍රියාපදයකට පස්සේ adjectives. අපි ඉස්සෙල්ලා බලමු adjective එකක් කියන්නේ මොකක්ද කියලා. adjective එකක් කියලා කියන්නේ නාම විශේෂණ. ඒ කියන්නේ නාම පදයක් අලංකාර කරන්න පාවිච්චි කරන පදයකට අපි කියනවා නාම විශේෂණ කියලා. නාම පදයක් අලංකාර කරන්න එහෙම නැත්නම් නාම පදයක් ලස්සන කරන්න පාවිච්චි කරන පදවලට අපි කියනවා නාම විශේෂණ කියලා. එතකොට adjective එකක් හැම වෙලාවෙම අර්ථයෙන් අසම්පූර්ණ. ඒ කියන්නේ incomplete meaning. නාම විශේෂණයක් තනියම තියෙනකොට ඒක අර්ථයෙන් අසම්පූර්ණයි. ඒ නිසා අපි සම්පූර්ණ අර්ථයක් තියෙන නාම පදයක් අලංකාර කරන්න මෙන්න මේ නාම විශේෂණ පාවිච්චි කරනවා. එතකොට අපිට නාම විශේෂණ තැන් දෙකකදී පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි නාම පදයකට පෙර. දෙවෙනි අවස්ථාව තමයි be ක්‍රියාපදයකට පසු. අපි බලුවා නාම පදයකට පෙර නාම විශේෂණයක් පාවිච්චි කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. lady කියලා කියන්නේ කාන්තාව. ඒ කියන්නේ නාම පදයක්. innocent කියලා කියන්නේ අහිංසක කියන අදහස. innocent කියලා කියන්නේ නාම විශේෂණයක්. එතකොට මෙන්න මේ නාම පදයට පෙර නාම විශේෂණයක් යෙදලා තියෙනවා. innocent lady අහිංසක කාන්තාව. මේ නාම පදය ලස්සන කරලා තියෙනවා මේ නාම විශේෂණය. student කියලා කියන්නේ සිසු. ඒ කියන්නේ නාම පදයක්. lethargic කියලා අපි කියනවා කම්මැලි කියන අදහස. lethargic කියලා කියන්නේ නාම විශේෂණයක්. නාම පදයකට පෙර නාම විශේෂණයක් යෙදලා තියෙනවා. එතකොට මෙන්න මේ නාම පදයට විශේෂ අදහසක් දීලා තියෙනවා මේ නාම විශේෂණය. අපි දැන් බලමු be ක්‍රියාපදයකට පස්සේ කොහොමද adjective එකක් පාවිච්චි වෙන්නේ කියලා. අපි කියවනේ be ක්‍රියාපදයකට පස්සේ අපිට noun පාවිච්චි කරන්න පුළුවන්, adjective පාවිච්චි කරන්න පුළුවන්, adverbs පාවිච්චි කරන්න පුළුවන්, full infinitive, ඊට පස්සේ prepositional phrase පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි අද කතා කරන්නේ be ක්‍රියාපදයකට පස්සේ adjective එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. එතකොට අපි be ක්‍රියාපදයකට පස්සේ adjective එකක් පාවිච්චි කරනවා නම් අපිට මෙන්න මේ foundation එක යොදා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම subject එක ලියනවා, ඊට පස්සේ be ක්‍රියාපදය ලියනවා, ඊට පස්සේ adjective එක දානවා. Kamal is tall. එකෙන් කියන්නේ කමල් උසයි. මේ තමයි subject එක, මේ තමයි be ක්‍රියාපදය, මේ තමයි adjective එක. Kamal is tall, Kamal is short, Kamal is fat, Kamal is educated, Kamal is rich, Kamal is poor, Kamal is generous. මෙන්න මේ වගේ අපිට නම් be ක්‍රියාපදයකට පස්සේ ඕනතරම් adjectives පාවිච්චි කරන්න පුළුවන්. tall කියලා කියන්නේ උසයි, short කියලා කියන්නේ මිටි, fat මහතයි, educated කියලා කියන්නේ උගත්, rich කියලා කියන්නේ පොහොසත්, poor කියන්නේ දුප්පත්, generous කියලා කියන්නේ පරිත්‍යාගශීලී. එතකොට be ක්‍රියාපදයකට පස්සේ adjective එකක් එනවා නම් සාමාන්‍යයෙන් මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ subject එක. ඒ කියන්නේ වාක්‍යයේ කර්තෘ මොන වගේද කියන අදහසක් තමයි be ක්‍රියාපදයකට පස්සේ adjective එකක් පාවිච්චි වෙනවා නම් අපිට අදහස් කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද අපි මේ වගේ වාක්‍යයකින් ප්‍රශ්නයක් හදාගන්නේ කියලා. මේ වාක්‍ය දිහා බලන්න. This lesson is important. important කියන්නේ වැදගත්. ඒ කියන්නේ නාම විශේෂණයක්. This lesson කියන්නේ මේ පාඩම. is කියන්නේ මේ වාක්‍යයේ be ක්‍රියාපදය. This lesson is important කියන්නේ මේ පාඩම වැදගත්. අපිට අහන්න ඕනේ මේ පාඩම වැදගත්ද කියලා. එතකොට අපි කරන්නේ මෙන්න මේ be ක්‍රියාපදය මුලට ගේනවා. Is this lesson important?
ඒකෙන් අහන්නේ මේ පාඩම වැදගත්ද කියලා. එතකොට අපිට ආය කියන්න ඕනේ මේ පාඩම වැදගත් නෑ කියලා. එහෙනම් අපි කරන්නේ මෙන්න මේ be ක්‍රියාපදේ ළඟට not කියන පදය දාගන්නවා. This lesson is not important. මේ පාඩම වැදගත් නෑ. අපිට අහන්න ඕනේ මේ පාඩම වැදගත් නැද්ද කියලා. එහෙනම් අපි කරන්නේ අපි ප්‍රශ්න අහනවා නම් be ක්‍රියාපදේ මුලට ගේනවා කියවනේ. මෙතන දැන් පද දෙකක් විදියට තියෙන නිසා අපිට පද දෙකක් මුලට ගේන්න බෑ. මේ is not කියන පදය isn't කියලා අපි තනි පදයක් බවට පත් කරගන්නවා. එතකොට isn't this lesson important? මේ පාඩම වැදගත් නැද්ද? හරි. අපි අද lesson එකේදී කතා කරේ be ක්‍රියාපදයකට පස්සේ කොහොමද අපි adjective එකක් පාවිච්චි කරන්නේ කියලා. be ක්‍රියාපදයකට පස්සේ නාම විශේෂණයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි කතා කරේ. නාම විශේෂණයක් කියන්නේ නාම පදයක් අලංකාර කරන්න නැත්නම් ලස්සන කරන්න පාවිච්චි කරන පද. එතකොට නාම විශේෂණ තැන් දෙකකදී පාවිච්චි වෙනවා. එකක් තමයි නාම පදයකට පෙර, අනිත් අවස්ථාව තමයි be ක්‍රියාපදයකට පසු. අපි ඊළඟ lesson එකේදී කතා කරමු be ක්‍රියාපදයකට පස්සේ කොහොමද adverb එකක්, ඒ කියන්නේ ක්‍රියා විශේෂණයක් පාවිච්චි කරන්නේ කියලා.